වෙනස්ම අත්දැකීමක් ගන්න අපි බලමු කොහෙද යන්නේ මේ කියලා. අද අපි තෝරගත්තේ සංචාරකයන් අතර ප්‍රසිද්ධ ස්ථානයක් වෙන සීගිරිය. සීගිරිය ගැන අපි හැමෝම දන්නවනේ. හැබැයි අද අපි යන්නේ සීගිරිය නගින්න නෙවෙයි. සීගිරිය හැංගිච්ච ගැමි සුන්දරත්වය, සැබෑ ජීවිතය අත්විඳින්න තමයි අද අපි ලෑස්ති වෙන්නේ. අපේ රටේ සංස්කෘතිය, ගැමි සිරිත් විරිත් වගේම මේ සුන්දර පරිසරය උපරිමයෙන් විඳගන්න අපි මේ විලේජ් ටුවර් එක තෝරගත්තේ රසික විලේජ් ටුවර්ස් හරහා. අපි ගොංකරත්තෙන් බැස්සා. දැන් බැහැලා බලමු අපි කොහෙටද යන්නේ කියලා. අසල ලොකේෂන් එකට තමයි යන්නේ දැන්. දැන් යන්නේ ඔරුපදින්න. සීගිරිය ගම ඇතුලේ සුන්දරත්වය බලලා අපි දැන් මේ ඇවිත් තියෙන්නේ සීගිරිය පේන මානේ ඔරුපදින්න. මේ පැකේජ් එකට ඇතුළත් වෙන තවත් එක අපූර්ව අත්දැකීමක් මේක. ඉතින් මෙයාලා අපිට හරිම ආදරෙන් ලස්සන මල් මාලයක් පැලැන්දුවා. අපිට මල් හම්බුණා. මේකට අවුරුදු 100ක් කොහොමද? මේකට යාමනි කිසියිතන කීයක්? 20ක් ඉන්නවා. අවුරුදු 200කට. ඇතුළ ඉතින් යාලා මල් කඩලා අපිට ලස්සන මල් පොකුරකුත් හදලා දුන්නා. දියුනි පාර හම්බෙච්ච මල් පොකුරද මෙච්ච. මෙයාලා මාර ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ඒ නිසාම මේ ගමන අපිට හරිම ලස්සන අත්දැකීමක් වුණා. අපි පැයකට ආසන්න කාලයක් ඔරුවෙන් සීගිරිය ලස්සන බලලා මෙතනට ආවේ තව අලුත් අත්දැකීමක් අපේ ජීවිතයට එකතු කරගන්න. මෙතන තමයි තන තියෙන්නේ. මේකේ කැමරා වලින් මෙතන එන සීගිරිය. මේ තියෙන්නේ ගැමි කුස්සිය. ඉතින් අපි මෙතනට ඇතුල් වෙනකොටම රබන් හඬින් අපිට අපූර්ව පිළිගැනීමක් කරනවා. අපි දෙන්නෙක් විතරක් ගියපු නිසා ඒවා සෝදානම් කරන්න එපා කියලා අපි යාලට දැනුම් දුන්නා. ඉතින් ඔයාලා යාළුවෝ පිරිසක් ෆැමිලි එකක් එනවනම් ඒ හැම දෙයක්ම අත්විඳින්න පුළුවන් හොඳ අවස්ථාවක් තියෙනවා. මෙතනදී සහල් වර්ග හඳුන්වා දීම, ඒවා කොටන හැටි, හොලන හැටි වගේ ගැමි ක්‍රමවේද සියල්ලම අපිට කියලා දෙනවා. ඒ විතරක් නෙවෙයි, Tamanට කියලා හොඳ කුකින් එක්ස්පීරියන්ස් එකක් ගන්නත් මෙතනින් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම මෙතනදී තව අපූර්ව දෙයක් තමයි. අපිට පේන්නම එයාලා පොල් ගෙඩියක් මෙලි ගහලා පෙන්වනවා. අද කාලේ ගෙවල් වල ගොඩක්ම තියෙන්නේ පැකට් කරපු පොල් කිරි නිසා සමහර විට අද කාලේ ළමයි පොල් උලක්වත් දැකලා නැතුව. ඉතින් මේ වගේ දේවල් අපේ දරුවන්ට අස්පනා අපිට බලා ගන්න ලැබෙන එක කොච්චරනම් වටිනවද? මෙතනට ආවම අපිට අපේ අතීතයම මතක් වෙනවා. වංගෙඩිය, මෝල් ගහ, කුල්ල, වට්ටිය වගේ අපේ අතීත ගැමි ගෙදරක තියෙන හැම උපකරණයක්ම මෙතන පරිස්සම් කරලා තියෙනවා. මේවා අද කාලේ අපේ දරුවන්ට දකින්නවත් ලැබෙන්නේ නැති තරම්. ඒත් මෙතනට ආවම ඔයාට හැම 'හැමදේම පාවිච්චි කරන හැටි අත්විඳින්නත් පුළුවන්.
මේ පැකේජ් එකට ලංච් එකක් සම්පූර්ණයෙන්ම ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. මෙතනදී අපිට අර මං කලින් කිව්ව මැටි වලංවල උයපු අතීත ගැමි සුවඳ පිරුණු හරිම රසවත් සම්ප්‍රදායික ගැමි කෑම වේලක් පිළියෙල කරලා දුන්නා. ඒකේ රස නම් අද්දටත් මතක් වෙනවා. කොම ගමේ විදිහට ගමේ හොඳ කෑම වේලක් කන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ පිට රටවල ඉන්න අපේම ශ්‍රී ලාංකිකයන්ට අපේ පුංචි දරුවන්ට අතීත සංස්කෘතිය ගැමි ජීවිතය ඇස්පනා අපිට පෙන්නලා දෙන එක ගොඩක් වටිනා අත්දැකීමක්. ඉතින් මේ වගේ දේවල් අපේ දරුවන්ට අමතක වෙන්න දෙන්න හොඳ නැහැ. ඒ විදිහට ගැමි කුස්සියේ රසවත් කෑම වේලක් අරගෙන අපේ අතීත මතකයන් අලුත් කරගෙන අපි දැන් මේ යන්න හදන්නේ රැය පහන් කරන්න අපි තෝරගත්ත අපූර්ව නවාතැන් පළට. සබාදහමේ හරිම නිස්කලංක සහ විවේකී පරිසරයක පිහිටි ලස්සන හොටෙල් එකක් මේක. ඔන්න අපි ආවා චෙකින් වෙන්න හොටෙල් එකට. සංචාරයක විඩාව මගහරවාගෙන හිතට සැනසීමෙන් කාලය ගත කරන්න කියාපු තැනක්. ලස්සන උද්‍යාන පරිසරයක්, පිහිනුම් තටාකයක් වගේම අපිට අවශ්‍ය කරන නවීන පහසුකම් හැම දෙයක්ම මෙතන තියෙනවා. අද දවස මට ගොඩක් විශේෂයි. අපේ රටේ සංස්කෘතිය, ගැමි ජීවිතය සහ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාරය ගැන මම අලුතින් හිතන්න පටන් ගත්තා. අපි දැන් ඇවිත් ඉන්නේ ට්‍රියෝ ලොජ් හොටෙල් එකට. හබරන ඉඳන් එනවා නම් මෙතනට කිලෝමීටර් 6ක විතර දුරක් තියෙන්නේ. ඒ වගේම සීගිරිය පැත්තේ ඉඳන් එනවා නම් මෙතනට කිලෝමීටර් 17ක විතර දුරක් තියෙනවා. මේ හොටෙල් එකේ පැකේජස් මාර රීසනබල්. ඉතින් ඔයාලා හබරන සීගිරිය අවට ට්‍රැවල් කරන්න එනවා නම් අනිවාර්යෙන් මේ හොටෙල් එකට එන්න කියලා අපි කියනවා. මොකද ග්‍රීනි වටපිටාවක් තියෙනවා. ඉතින් ඕන කෙනෙක්ට බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේගොල්ලන්ගේ සර්විස් එකත් ගොඩක් හොඳයි. සංචාරයක් කියන්නේ අලුත් තැන් දකින්නට වඩා එහා ගිය දෙයක්. දැන් වෙලාව හවස 4යි. අපි එළියට ආවේ දඹුල්ල රජමහා විහාරයට යන්න. දැන් අපි ඇවිත් ඉන්නේ අපේ රටේ තියෙන ලස්සනම සහ හරිම වටින තැනකට. ඒ රන්ගිරි දඹුලු රජමහා විහාරයට. මේක නිකම්ම පන්සලක් නෙවෙයි. වසර 10 ගාණක් පැරණි අපේ ඉතිහාසය පියවි ඇසින් දකින්න පුළුවන් තැනක්.
අනුරාධපුරයෙන් පන්නා දමනු ලැබූ වලගම්බා රජතුමා දඹුලු ලෙන් ආශ්‍රිතව සැඟවිලා ඉඳලා නැවත රාජ්‍ය ලබා ගැනීමෙන් පසු කෘතගුණ සැලකීමක් විදියට ක්‍රිස්තුපූර්ව පළවෙනි සියවසේදී මේ විහාරය ඉදිකළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම ස්වභාවික විශාල පර්වතයක් යට පිහිටි ලෙන් 5කින් මේ විහාරය සමන්විත වෙනවා. ලෝකයේ තියෙන විශාලතම බිතුසිතුවම් පද්ධතිය තියෙන්නේ මේ විහාරයේ. වර්ග අඩි 21000කට අධික ප්‍රමාණයක විහිදලා තියෙන මේ සිතුවම් අනුරාධපුර, පොළොන්නරු සහ මහනුවර යුගයන්ට අයත් ලක්ෂණ පෙන්눔 කරනවා. දඹුලු විහාරයේ වැහි කාලයට හෝ නියං කාලයට කිසිදු වෙනසක් නැතිව නිරන්තරයෙන්ම වතුර බිඳුව බැගින් කාන්දු වෙන ස්වභාවික දිය උල්පතක් පිහිටා තියෙනවා. ඒ උල්පත සම්බන්ධයෙන් විශේෂ ජනප්‍රවාද සහ පුදුම සහගත කරුණු කීපයක්ම පවතිනවා. එකක් තමයි මේ භාජනයට උල්පතින් නිරන්තරයෙන් ජලය බිඳු වැටුණත් එහි ජලය කවදාවත් උතුරා යන්නේත් නැහැ. ඒ වගේම කවදාවත් හිඳී යන්නේත් නැහැ. ඉර බැස යන වෙලාවට දඹුලු පර්වතය රන්වන් පාටින් බබලන නිසා මේක රන්ගිරි දඹුල්ල කියලා හඳුන්වනවා. ඒ වගේම ගල් පර්වතයක්ම නෙලලා හදපු සැතපෙන බුදු පිළිමය නම් ඇත්තටම දකින්නම වටින නිර්මාණයක්. මේ පිළිමය දඹුලු රජමහා විහාරයේ පළමු ලෙන වෙන දේවරාජ විහාරයේ පිහිටලා තිබෙනවා. මේ පිළිමය මීටර් 14ක් පමණ දිගින් යුක්ත වෙන සම්පූර්ණයෙන්ම ගල් පර්වතයකින් නෙලා තියෙන පිළිමයක්. ගලින්ම නෙලා ඇති නිසාත් ලෙනේ ඇති ඉඩ ප්‍රමාණයටම ගැලපෙන ලෙස මේ නිර්මාණය කළ ඇති නිසාත් මේක දඹුල්ලේ තියෙන වඩාත්ම ආකර්ශනීය නිර්මාණයක් විදිහට සලකනවා. දඹුල්ලේදී මෙයාලගෙන් නම් අඩුපාඩුවක් නැහැ. අපි දඹුල්ලේ රජමහා විහාරයට ගිහින් දැන් තමයි හොටෙල් එකට ආවේ. මෙතන රැට හරිම ලස්සනයි. දැන් වෙලාව පාන්දර 5යි. අපි මේ පිටත් වුණේ පිදුරංගලින් සන්රයිස් එක බලන්න. ඔයා පිදුරංගලට සන්රයිස් එක බලන්න එනවනම් අනිවාර්යෙන් 5 වෙනකොටවත් පිදුරංගල රජමහා විහාරයට එන්න. මොකද ටිකක් උඩට නගින්න තියෙන නිසා මේ ලස්සන මොහොත මිස් වෙන්න තියෙන chance එක වැඩි. අපි බලාපොරොත්තු නොවුණු විදියට මෙතන ලොකු crowd එකක් හිටියා. ඒ වගේම හුළඟත් ටිකක් තද නිසා අපි බලාපොරොත්තු වුණ විදියට වීඩියෝස් ටික ගන්නත් බැරි වුණා. ඒ නිසා ඉතින් අපි සන්රයිස් එක බලලා ආයෙත් මේ පිටත් උනේ හොටෙල් එකට එන්න. අපි හොටෙල් එකට ඇවිල්ලා උදේ කෑම වේලත් අරගෙන චෙක් අවුට් වෙන්න කලින් ගාඩන් එක පැත්තේ පොඩ්ඩක් ඇවිදින්න ගියා. අපි දැන් චෙක් අවුට් වෙන්න කියලා බැලුවේ. මේ හොටෙල් එකේ ගාඩන් එක මාර ලස්සනයි. ඉතින් අපි හිතුවා ගාඩන් එක පැත්තේ පොඩි රවුමක් දාන්න. බෙල් එකක් තියෙනවා ලස්සන. මෙතන පූල් සයිඩ් එකක් මේ මාර ලස්සනයි. ඉතින් අපි චෙක් අවුට් වෙන්න හදන්නේ. චෙක් අවුට් වෙලා අපි යන්න හිතාගෙන ඉන්නවා සීගිරිය ලයන් ෆේස් රෙස්ටුරන්ට් එකට. ඉතින් අපි එතනට යමු. ලයන් ෆේස් රෙස්ටුරන්ට් එකට යන්න කලින් අපේ ගමන චුට්ටක් වෙනස් කළා. මොකද ඒ යන අතරමඟදී අපිට මාපාගල view point එක හම්බුණා. ගොඩක් අය නොදන්න ඒ වගේම සීගිරිය වෙනම පැතිකඩකින් බලන්න පුළුවන් ලස්සනම view point එකක් තමයි
මේ මාපාගල මීටර 500ක් විතර වගේ තමයි අපිට උඩට නගින්න තිබුණේ. මෙතනට පේන සීගිරිය ගම හරිම ලස්සනයි. සම්ප්‍රදායික චාරිකාවක් නොවේ ගැමි ජීවිතයත් එක්ක බැඳුණු අලුත් අත්දැකීම් ගොඩක් එකතු කරගත්ත ලස්සන චාරිකාවක් වුණා මේක. සීගිරියට එනවනම් මෙතන අමතක කරන්න එපා එන්න. එහෙනම් අපි යමු අපේ අවසාන කොටසට. අපි ඇවිල්ලා තියෙන්නේ සීගිරි ලයන් ෆේස් රෙස්ටුරන්ට් එකට. එතනට ලස්සනට සීගිරිය පේනවා. ඔයගලන්ට උන්චිලා විතරක් පදිනවා නම් රුපියල් 500ක මුදලක් දීලා උන්චිලාව පදින්න පුළුවන්. අන්තිමට ආවේ මෙතනට අපේ සීගිරි ටුවර් එක මෙතනින් ඉවර කරනවා. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්න.